ඔයා මේ ස්ටෙප් එකට ආවට පස්සේ ආයි හැරෙන්නේ නැහැ. ආයෙත් ආපස්සට ගිහලා අනේ යා හිටියනම් හොඳයි. එයාට මේ ටික කිව්වනම් හොඳයි. ඔයාට ඔයා වැරදි කියලා හිතනවා ඇති. මෙහෙම කියොත් එහෙම මේ වගේ ස්පේස් එකක් දුන්නොත් එහෙම යා මට නැති වෙයි කියලා හිතනවා ඇති. එයා වෙන කෙනෙක්ට ලං වෙයි කියලා හිතෙයි. එක දේවල් ඔයාගේ හිතට වද දෙනවා කියලා මම දන්නවා. හැබැයි මොන විදිහේ මානසිකත්වයක් ඔයාට තිබුණත් මේ අවස්ථාව ඔයා කරන්න ඕන හොඳම ගැළපෙනම දේ මේක. කලින් ඔයා ඒ තීරණයට එකඟ වෙලා එයාට යන්න දීලා. ඒ වගේම හොඳ අවසානයක් දුන්නා. මෙතන ඔයා හරියට no contact ඉන්න එකඟ වෙන්න ඕනේ. සති කීයද මාස කීයද ඒව අදාළ වෙන්නේ නැහැ. හරිද? ඔයා no contact ඉන්නේ ජීවිතේටවත්. ආයේ එයාට ඔයා කතා කරන්නේ නැහැ. ඔයා මේ ජීවිතේ මේ ජීවත් වෙන කාලය තුල කවම දාගවත් ඔයා කතා කරන්න යාට අන්න ඒ වගේ ගට්ස් හදාගෙන අන්න ඒ වගේ කන්ෆර්මේෂන් එකක් එක්ක තමයි ඔයා no contact ඉන්න ඕනේ. නැත්තම් ඔයාට වෙනස් වෙන්න බෑ. අපි තීරණ ගන්නකොට අපේ තීරණ ගන්න ඕනේ දැඩිව. අන්න ඒ තීරණ අපිව වෙනස් කරනවා. වෙන්න බෑ කියන දේවල් වෙන්න පුළුවන් විදිහට ටර්න් කරනවා. එයාගේ pictures, past messages, call recordings මුලින්ම තනිකරම ෆෝන් එක ක්ලියර් කරගන්න ඕනේ. ඊට පස්සේ visible reminders එයා දීපු දේවල්, එයාව මතක් වෙන දේවල් අයින් කරන්න ඕනේ. හරිද? එයාව memorize වෙන දේවල් වලින් ඈත් වෙන්න ඕනේ. එයා ගැන කතා කරන එක නවත්තන්න ඕනේ. ඔයාට පුළුවන් 100% කරන්න ඕනේ මෙතනදී. no contact ඉන්න ඕනේ කොහොමද කියලා මම ඩීප් පැහැදිලි කරන්නේ නැහැ. මොකද මම කලින් ඕන තරම් ඒක පැහැදිලි කරලා තියෙන නිසා මේ no contact ඉන්නේ ඔයාට රිකා වෙන්න ඕන නිසා. හරිද? ඔයාට රිකා වෙන්න මේ no contact කියන එක අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ එයාව ඔළුවෙන් ගලවන්න. හැබැයි මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා එයාට ඔයාගෙන දෙන්නේ නැති වුණු එයා අඩු වුණු ආකර්ෂණය නැවත වර්ධනය වෙන්න ස්පේස් එක, ඔයාගේ disappearance එක බලපානවා කියලා.